හායි යාළුවනේ අද අපි බලමු කොහොමද රසම රසට බටර් චිකන් එකක් හදාගන්න කියලා. මම මෙතන අරගෙන තියෙනවා චිකන් ග්‍රෑම් 200ක්. අපි ඉස්සර වෙලාම මේක මැරිනේට් කරගමු. ඉස්සර වෙලාම මම ඇඩ් කරනවා ලුණු. මිරිස් කුඩු, කහ කුඩු, මම මේකට ගරම් මසාලා මුකුත් ඇඩ් කරන්නේ නැහැ. මොකද අපේ බබාලා කැමති නැහැ එහෙම කන්න. ඒ නිසා අපේ රසටම හදන නිසා මම එකතු කරගන්නවා අපේ අමු තුන පහ. ඊට පස්සේ ginger garlic paste එකෙන් උත් ටිකක් මම එකතු කරගන්නවා. ඊට අමතරව මුදවපු කිරි වලින් කර්ඩ් මම හැඳි දෙකක් විතර වගේ ඇඩ් කරගන්නවා. ඊට පස්සේ දෙහි ස්වල්ප දුත්වන. අපි මේ ටික හොඳට කලවම් කරගමු. අපි මේ විදිහට හොඳට මේක කලවම් කරගෙන සාමාන්‍යයෙන් පැය භාගයක් විතර වගේ මේක හොඳට මැරිනේට් වෙන්න අපි තියලා තියමු. යාළුවනේ අපි දැන් චිකන් එක ඔක්කොම මේවා කරලා පැත්තකින් තියලා තියෙන්නේ. අපි දැන් බලමු ඉතුරු ටික කොහොමද කරගන්නේ කියලා. අපි ඇඩ් කරනවා මේකට බටර් ටිකක්. බටර් එක දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. ඒකට මම එකතු කරගන්නවා කුරුදුපොතු, එනසාල් and කරාබු නැටි. මේකට මම එකතු කරගන්නවා කජු ටිකක්. මේ ටික මෙහෙම බැදෙනකොට මම එකතු කරගන්නවා බීලුණු ගෙඩියක්. දැන් ලුණු ටික හොඳට තැම්බීගෙන එන්නේ. එතකොට මම එකතු කරගන්න කපාගත්තු තක්කාලි ගෙඩියක්. මම ටිකක් ලොකු එකක් ගත්තේ. හොඳට කලවම් කරලා ටික වෙලාවක් මේක හොඳට බැදෙන්න වහලා තියෙනවා. හරි යාළුවනේ දැන් මගේ මිශ්‍රණය හොඳට දැන් මේ තැම්බිලා තියෙන්නේ. එතකොට මම මේකට එකතු කරගන්නවා ලුණු ස්වල්පයක්. ඊට අමතරව මිරිස් කුඩු,
කරගන්නවා ginger garlic paste එකනොත් හැඳි දෙකක් විතර. දැන් මේක හොඳට කලවම් කරනවා. ඔම් බලන්න යාළුවනේ අපේ මිශ්‍රණය දැන් හොඳටම හරි ගිහිල්ලා තියෙන්නේ. අපි ලිප ඔෆ් කළා මේක හොඳට නිවෙනකන් තියන්න ඕන. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. හරි අපේ මිශ්‍රණය අපි නිවෙන්න පැත්තකින් අරන් තිබ්බා. ඒක නිවෙනකන් අපි අපේ චිකන් ටික බෙදගමු. මම වාචනයක් තියලා ඒකට තෙල් ටිකක් එකතු කරා. හරි යාළුවනේ අපේ තෙල් එක දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. අපි මැරිනේට් වෙන්න තියාගත්ත චිකන් ටික අපි දැන් මේකට ඇඩ් කරලා හොඳින් බෙදගමු. ඔන්න යාළුවනේ අපේ චිකන් ටික නම් බැදලා ඉවරයි. අපි දැන් මේක පැත්තකින් තියලා ඉතුරු ටික හදාගන්නේ කොහොමද කියලා බලමු. යාළුවනේ ඒ වගේම අපි භාජනයක් විතර තියලා ඒකට බටර් ටිකක් එකතු කරගමු. බටර් ටික හොඳට රත් වෙගෙන ඉන්නේ. මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. හොඳට මේවා වෙනකොට වැඩිගෙන එනකොට මම මේකට එකතු කරනවා අපි දැන් අර බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය. මම මිශ්‍රණය එකතු කරා. ඊට පස්සේ මම බ්ලෙන්ඩර් කප් එක සෝදලා ඒකත් එක්කම වතුර ටිකකුත් මේකට එකතු කරනවා. ඒකට කලවම් කරගමු. මේක දැන් හොඳට නටනවා. මම ඊට පස්සේ මේකට එකතු කරගන්නවා අපි බැලගත්ත චිකන් ටික. ඔයාලා කැමති නම් එකතු කරගන්න. මම සාමාන්‍යයෙන් බටර් චිකන් හදනකොට මෙන්න මේ විදිහට පලාගත්ත අවුමිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් එකතු කරගන්න. මම සාමාන්‍යයෙන් මම හදනකොට නම් දානවා. අමතරව ඊට පස්සේ අපේ රස අනුව අපි ලුණු දාමු.
ඔන්න යාළුවනේ අපේ බටර් චිකන් එක දැන් හරි හොඳට තෙල් පෑදිලා හොඳ ලස්සන පාටකුත් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ වෙලාවේදී ලිප් ඔෆ් කරගමු. බලන්නකෝ හරිම ලස්සනයි හරිම ලස්සන කලර් එකක් තියෙන්නේ. බලමු කොහොමද රස කියලා. හොඳයි. ඕනේ යාළුවනේ අපේ බටර් චිකන් එක හරි. අපි බලමු කොහොමද මේකේ ටේස්ට් එක කියලා නේ. ඇත්තටම හරිම රසයි. අමුතුම ටේස්ට් එකක් තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න. කොහොමද රස කියලා අහලා ඔයාලත් මේ විදිහට හරියටම try කරන්න.